Welcome to a world where moonlight becomes magic. පුරාණ කාලෙක කඳු අතර සැඟවුණු කුඩා ගමක හිටිය සඳමනී කියලා තරුණියක්. ඇයගේ ඇස් දෙක තිබුණේ අමුතු නිසලත්වයක්. මුහුණ සඳ වගේ පැහැදිලි නිසාම ගමේ අය ඇයට සඳමනී කියලා නම දාගත්තා. ඒ ගම වසර ගණනාවක්ම දුක්ඛිත ගමක්. වැසි වැටුනේ නෑ. වගා වියලුණා. මිනිස්සුන්ගේ හිතුත් ඒ වගේම වේලිලා ගිහින් තිබුණා. එහෙත් ජනප්‍රවාදයක් ගම පුරා පැතිරුණා. හිත පිරිසිදු කෙනෙක් පූර්ණ සඳරයක කන්ද උඩට ගියොත් සඳ මලක් ලැබෙනවා. ඒ සඳ මල ලැබුණොත් එකම ප්‍රාර්ථනාවක් සැබෑ වෙනවා කියලා ගමේ වයසකයෝ කියලා තියෙනවා. බොහෝ අය කන්ද උඩට ගියා. හැබැයි ඔවුන් ඉල්ලුවේ සම්පත්, බලය, වාසනාව. කිසිවෙකුට සඳ මල ලැබුණේ නෑ. සඳමනි ඒ හැමදේම නිහතමානීව බලාන හිටියා. ඇය කිසි දවසකත් Taman වෙනුවෙන් දෙයක් ඉල්ලන්න හිතුවේ නෑ. එක් පූර්ණ සඳරෑක සඳමනි පාවහන් නැතුවම නිහතමානීව කන්ද උඩට නැංගා. සුළඟ මන්ද ලෙස හැමුවා. ගස්කොළ සද්දයක් නැතුව හිටියා. සඳ එළිය පමණක් ලෝකේ පුරා පැතිරුණා. ඇය ඇස් වසාගෙන කිව්වා, මට කිසිවක් ඕනේ නෑ. මගේ ගමට නැවත සතුට ලබා දෙන්න. ඒ මොහොතේ සඳ එළිය තවත් දීප්තිමත් වුණා. ඒ එළිය මැදින් සුදු පාට මුදු සුවඳක් තියෙන ලස්සන මලක් මන්ද ලෙස පහළට වැටුණා. ඒ තමයි සඳ මල. සඳමනි ඒ මල අතට ගත්තම ඇයගේ අත උණුසුම් වුණා. හිත සාමයෙන් පිරුණා. ඊළඟ දවසේ උදේ අහස අඳුරු වුණා. දිගු කාලයකට පස්සේ වැහි බින්දු බිමට වැටුණා. වියලි බිම් හරිත වුණා. ගස්කොළ නැවත ජීවත් වුණා. මිනිසුන්ගේ මූණට සිනහ ආවා. සඳමිනී කවදාවත් ඒ මල නැවත දැක්කේ නෑ. ඒක සඳේලියක් වගේ අහිමි වුණා. ඒ ජනප්‍රවාදය කියන්නේ පූර්ණ සඳරෑක හිත පිරිසිදු කෙනෙක් කන්ද උඩට ගියොත් තවමත් සඳ මල පිපෙනවා කියලා.